ආයුබෝවන් අද 2026 මාර්තු 2 ඔබ සැම ස්ටොක්කාස්ට් LQ YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. අද අපි මේ ගැඹුරු විශ්ලේෂණය හරහා අවධානය යොමු කරන්නේ ජනශක්ති ඉන්ෂුරන්ස් PLC සමාගමේ 2025 දෙසැම්බර් 31 අවසන් වුණු සිව්වන කාර්තුවේ අතුරු මූල්‍ය වාර්තා ගැන. කොටස් වෙළඳපොළ ගැන උනන්දු වෙන ආයෝජකයින් විදිහට අපි දන්නවනේ මූල්‍ය වාර්තාවක් කියන්නේ හුදෙක් ඉලක්කම් ගොඩක් නෙවෙයි කියලා. ඇත්තටම මේක සමාගමේ අනාගත දිශානීතිය පෙන්වන මාලිමාවක්. අනිවාර්යයෙන්ම ප්‍රකාශිත අංකවලට එහා ගිය කතාවක් හැමතිස්සෙම මේ වාර්තාවල හැංගිලා තියෙනවා. විශේෂයෙන්ම රක්ෂණ ක්ෂේත්‍රයේ සමාගමක් දිහා බලද්දී අපි සාමාන්‍ය සමාගමකට වඩා වෙනස්ම දෘෂ්ටි කෝණයකින් බලන්න ඕනේ. ඒ කියන්නේ ආදායම වැඩි වුණාටම මදි. ඒ ආදායමේ ගුණාත්මකභාවය, වත්කම් වල සුරක්ෂිතභාවය, වගේම සමාගමේ බැඳීම් කොහොමද කළමනාකරණය කරලා තියෙන්නේ කියන එක අපි තේරුම් ගන්නම ඕනේ. හරියටම හරි. ඉතින් අද අපේ අරමුණ වෙන්නේ ආදායම් ප්‍රකාශය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශය, මුදල් ප්‍රවාහ ප්‍රකාශය, හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය, වගේම විශේෂයෙන්ම මූල්‍ය වාර්තා සඳහා වන සටහන් කියන මේ ප්‍රධාන අංශ පහම ගැඹුරින් අධ්‍යයනය කරන එක. මේ සංඛ්‍යා දත්ත පිටිපස්සේ තියෙන සැබෑ ආයෝජන කතාව සරලව අරගෙන එන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. හරි, අපි මේක පැහැදිලි කරගමු. මුලින්ම ආදායම් ප්‍රකාශයට ගියොත් එතනදී ආයෝජකින්ගේ ඇස ගැටෙන ප්‍රධානතම කාරණයක් තියෙදව නේද? සමාගමේ ඉහළම ආදායම් මාර්ගය වෙන දල ලියානෙලද වාරික එහෙමත් නැත්නම් gross written premium එකේ තියෙන දැවෙන්ත වර්ධනය 2024 අවුරුද්දේ රුපියල් බිලියන 6.59ක් විදියට සකරන වුණු මේ වාරික ආදායම 2025 අවසන් වෙද්දී රුපියල් බිලියන 8.65ක් දක්වා මාර ලොකු බීමකින් වර්ධනය වෙලා තියෙනවා. බිලියන 2කට කිට්ටු වර්ධනයක්. ඒක ඇත්තටම ලොකු සාර්ථකත්වයක්. ඒතුවක් විදිහට පේන්නේ පළමු වසරේ වාරික ඒකංගේ ෆස්ට් ඉයර් ප්‍රීමියම් එක රුපියල් බිලියන 5.9ක් වගේ ඉහළ අගයක සටහන් වීම රක්ෂණ ක්ෂේත්‍රයේදී බිලියන 5.9ක් අලුත් ව්‍යාපාර ලබා ගන්නවා කියන්නේ ඊටාම ආක්‍රමණශීලී වෙළඳපොළ ව්‍යාප්තියක් නේද? මෙතන තියෙන විශේෂම කාරණේ තමයි ඔය කියන ආක්‍රමණශීලී වාරික වර්ධනයේ තිබියදීම සමාගමේ ශුද්ධලාභය දිහා බලුවම අපිට දකින්න ලැබෙන්නේ සම්පූර්ණයෙන්ම කනපිට ගැහුණාගයක්. ඒ කියන්නේ බදු ගෙවීමෙන් පසු ලාභය එම නැත්නම් profit after tax එක 2024 වසරේදී රුපියල් බිලියන 4.5ක් වුණා. නමුත් 2025 දී එය රුපියල් බිලියන 3.42ක් දක්වා පහත වැටීමක් තමයි වාර්තා වෙන්නේ. ආදායම ඔච්චර ඉහළ යද්දී ලාභය අඩුනේයි කියනක ආයෝජකයින් විදිහට අපි හොයලා බලන්න ඕන දෙයක්. අනිවාර්යයෙන්ම ආදායම 31ක් විතර ඉහළ යද්දී ලාභය 24ක් විතර පහත වැටිලා තියෙන්නේ. ඒකේ තාම තීරණාත්මක ලක්ෂයක්. සාමාන්‍යයෙන් අපි හිතන්නේ ආදායම වැඩි වෙද්දී ලාභයත් ඊට සමානුපාතිකව වැඩි වෙයි කියලානේ. මම දකින විදිහට මෙතන ප්‍රධාන සාධක දෙකක් තියෙනවා. එකක් තමයි අනුබද්ධ ආයතනයෙන් ලැබුණු ලාභයේ කොටස පහත වැටීම. ජනශක්ති සමාගමට ෆස්ට් කැපිටල් හෝල්ඩින්ග්ස් එකේ 25% අයිතියක් තියෙනවනේ. 2024 දී ඒකෙන් බිලියන 1.33ක ලාභයක් ආවා. නමුත් 2025 දී ඒක මිලියන 939 දක්වා අඩු වෙලා. ෆස්ට් කැපිටල් කියන්නේ ප්‍රයිමරි ඩීලර් කෙනෙක් වගේම ආයෝජන බැංකුවක්. ඒ වගේ සමාගම්වල ලාභය සෘජුවම වෙළඳපොලේ පොලි අනුපාත වෙනස් වීම සහ බොන්ඩ් මාකට් එකේ හැසිරීම මත රඳා පවතිනවා. ඉතින් ඒ ලාභය උච්චාවචනය වෙන එක සාමාන්‍ය දෙයක්. හැබැයි ඊටත් වඩා වැදගත් අනිත් කාරණිය තමයි අරවයා කලින් කිව්ව බිලියන 5.9ක අලුත් රක්ෂණ වාරික. රක්ෂණ ක්ෂේත්‍රයේදී මේකට කියනවා new business strain කියලා. ඒ කියන්නේ අලුතින් ව්‍යාපාර ගෙනෙද්දී දරන්න වෙන පිරිවෑ නේද? හරියටම හරි. අලුත් ඔප්පු නිකුත් කරද්දී රක්ෂණ අත්පත් කරගැනීමේ පිරිවැය හැවත් අන්ඩර්රයිටිං සහ net acquisition cost එක දැවැන්ත විදිහට ඉහළ යනවා. 2024 දී බිලියන 1.66ක් වුණු මේ වියදම 2025 දී බිලියන 2.5 දක්වා වැඩි වෙලා තින්නේ. අන්නේ පළමු වසරේ ගෙවන්න වෙන ඉහළ කොමිස් මුදල් සහ ප්‍රවර්ධන වියදම් නිසයි. ඒ කියන්නේ මේ ලාභයේ අඩුවීම සමාගමේ කඩාවැටීමක් නෙවෙයි. නෑ, කිසිසේත්ම නෑ. ඒක අනාගත ලාභය වෙනුවෙන් වර්තමානයේ කරන දැවැන්ත ආයෝජනයක් විදියටයි අපි දකින්න ඕනේ. අලුත් ඔප්පු නිකුත් කරද්දී ඒ වෙනුවෙන් යන කොමිස් ක්ෂණිකවම මේ වසරේ ආදායම් ප්‍රකාශයෙන් අඩු වුණත් ඒ ඔප්පු වලින් ලැබෙන ලාභයේ ඉදිරි වසර ගණනාවක් පුරාවටම සමාගමට ගලාගෙන එනවා.
කොමුණත් මේ ලාභ අඩුවීමේ ප්‍රතිඵලයක් විදිහට සමාගමේ කොටසක ඉපෙයුම, ඒ කියන්නේ EPS එක 2024 තිබුණු රුපියල් 19.92 ඉඳන් 2025 වෙනකොට රුපියල් 15.1 සුපරයක් දක්වා අඩු වෙලා. වෙළඳපොලේ ඉන්න ආයෝජකයන් EPS අගය ගැන ගොඩක් සැලකිලිමත් වෙන නිසා මේක යාලගේ තීරණ වලට ඍජුවම බලපාන්න පුළුවන්. පැහැදිලියම EPS එක අඩුවීම කිටිකාලීන ආයෝජකයින්ට යම් පසුබෑමක් වගේ පේන්න පුළුවන් උනත් ව්‍යාපාරයේ මූලික ආදායම් මාර්ග දිහා බලද්දී ඒක ඊටාම ශක්තිමත් පදනමක තියෙන බව මේ ආදායම් ප්‍රකාශයෙන් හොඳටම තහවුරු වෙනවා. මෙන්න මෙතනදී තමයි මේක ගොඩක්ම සිද්ගන්නාසුළු වෙන්නේ. ආදායම් ප්‍රකාශනයෙන් පස්සේ අපි මේ ශක්තිමත් පදනම ඇත්තටම සමාගමේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය එහෙමත් නැත්නම් ස්ටේට්මන්ට් ඔෆ් ෆිනෑන්ෂියල් පොසිෂන් එක තුලින් නිරූපණය වෙනවද කියලා බලමු. සමාගමේ මුළු වත්කම් දිහා බැලුවොත් 2024 දී රුපියල් බිලියන 34.89ක් වුණු ඒ අගය 2025 අවසන් වෙද්දී රුපියල් බිලියන 46.37ක් දක්වා වර්ධනය වෙමින් බිලියන 40ක දැවැන්ත සීමාව සාර්ථකව පසු කරලා තියෙනවා. එයාලා එකතු කරගන්න අරමුදල් ආයෝජනය කරලා තියෙන විදිහ. වාර්තාවට අනුව මූල්‍ය ආයෝජනයන් හෙවත් ෆයිනෑන්ෂල් ඉන්වෙස්ට්මන්ට්ස් වල වටිනාකම රුපියල් බිලියන 31.5ක් වෙනවා. මේක මුළු වත්කම් වලින් 75කට වඩා වැඩි ප්‍රතිශතයක්. රාජ්‍ය සුරකුම්පත් ආයෝජනික ණයකර වගේ සුරක්ෂිත තැන්වල තමයි මේවා ප්‍රධාන වශයෙන් තියෙන්නේ. ඊට අමතරව අර ෆර්ස්ට් කැපිටල් සමාගමේ 25ක අනුබද්ධ ආයෝජනය සටහන් වෙන්නේ රුපියල් බිලියන 4.14ක් වත්කමක් විදිහට. ඒක රක්ෂණ සමාගමකට ඊටාම සෞඛ්‍ය සම්පන්න තත්වයක්. හැබැයි වත්කම් වර්ධනය වෙද්දී අපි සමාගමේ බැරකම් හෙවත් ලයබිලිටිස් ගැනත් අනිවාර්යෙන්ම බලන්න ඕනේ. විශේෂයෙන්ම රක්ෂණ සමාගමක හදවත බඳු වෙන ජීවිත රක්ෂණ අරමුදල, ඒ කියන්නේ ලයිෆ් ඉන්ෂුරන්ස් ෆන්ඩ් එකේ හැසිරීම කොහොමද කියලා. ඔව්. ජීවිත රක්ෂණ අරමුදල 2024 දී රුපියල් බිලියන 16.03ක ඉඳන් 2025 දී රුපියල් බිලියන 18.48 දක්වා ඉහළ ගිහින් තියෙනවා. බිලියන 2.45ක දැවැන්ත වර්ධනයක්. සාමාන්‍ය සමාගමක බැරකම් වැඩි වෙනවා කියන්නේ අවදානමක් වුණත් ජීවිත රක්ෂණ සමාගමක මේ අරමුදල වැඩිවීම අත්‍යවශ්‍ය කාරණයක්. මොකද අපි කලින් කතා කරපු බිලියන 8.65ක වාරික ආදායම සමාගමට ලැබෙද්දී අනාගතයේදී ඒ රක්ෂණ ඔප්පු හිමියන්ට ගෙවන්න වෙන වන්දි සහ ප්‍රතිලාභ වෙනුවෙන් සමාගම වග කියන්න ඕනේ. ඒ අනාගත බැඳීම් වෙනුවෙන් රක්ෂණ ගණිතඥයන් නිවිමත් නැත්නම් ඇක්චුරීස්ලා විසින් වෙන් කරන ප්‍රතිපාදන තමයි මේ අරමුදලේ එකතු වෙන්නේ. ඒ නිසා මේ වර්ධනයෙන් පෙන්වන්නේ සමාගමට අනාගත වගකීම් පියවන්න ඉතාමත් ශක්තිමත් හැකියාවක් තියෙන බවයි. අපගේ YouTube නාලිකාව subscribe කරලා notification bell එක click කරන්න. එවිට අප වීඩියෝවක් upload කළ සනින් ඔබට එය නරඹන්න පුළුවන්. ඒ වගේම description එකේ දාලා තියෙන WhatsApp channel එක follow කරලා තිබුණොත් අපේ වීඩියෝ හොයාගන්න ඒක පහසුවක් වේවි. ඇත්තටම ආයෝජකයින්ට මේ වගේ ගැඹුරු විශ්ලේෂණ ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. අනිවාර්යෙන්ම. හරි. ආදායම් ප්‍රකාශයේ ලාභී අඩු වෙලා පෙනුනත් වත්කම් සහ අරමුදල් ශක්තිමත් බව අපි දැක්කා. නමුත් මූල්‍ය ශාස්ත්‍රයේ ප්‍රසිද්ධ කතාවක් තියෙනව නේද? ලාභිය කියන්නේ ගණකාධිකරණ සංකල්පයක් විතරේ, සැබෑ මුදල් කියන්නේ යථාර්ථයක් කියලා. ඒ නිසා අපි දැන් බලමු සමාගමේ මුදල් ප්‍රවාහ ප්‍රකාශය. ඒමත් නැත්නම් ස්ටේට්මන්ට් ඔෆ් කැෂ් ෆ්ලෝස් දිහා. මුලින්ම මෙහියුම් ක්‍රියාකාරකම් යටතේ කොතරම් මුදලක් ගැලාගෙන ආවද කියලා බැලුවොත් වාර්තාවේ පැහැදිලිව තියෙන පාරිභෝගිකයින්ගෙන් රුපියල් බිලියන 8.3ක වාරික මුදලින් ලැබිලා තියෙන බව. ඒ වගේම වන්දි විදිහක රුපියල් බිලියන 3.7ක් ගෙවලා තියෙනවා. මේ සියලුම මෙහියුම් වලින් පස්සේ සමාගම රුපියල් බිලියන 5.59ක ශක්තිමත් ශුද්ධ මුදල් ප්‍රවාහයක් උපදවාගෙන තිනවා. මෙහියුම් මුදල් ප්‍රවාහය බිලියන 4.59ක් වීමෙන් පේන්නේ සමාගමේ මූලික ව්‍යාපාරික ආකෘතිය ඇතුලේ ඉතාමත් ඉහළ මුදල් උත්පාදනයේ හැකියාවක් තියෙනවා කියන එකයි. ලාභය අඩු වෙලා පෙනුනේ අරමුදල් වලට කරපු ප්‍රතිපාදන වෙන් කිරීම වගේ මුදල් රහිත ගනුදෙනු නිසායි. මේ ශක්තිමත් මුදල් ප්‍රවාහය සමාගමට ලොකු නිදහසක් දෙනවා අනාගත තීරණ ගන්න. ඒ වගේම ආයෝජන සහ මූල්‍යකරණ ක්‍රියාකාරකම්, ඒ කියන්නේ ඉන්වෙස්ටිං සහ ෆයිනෑන්සිං දිහා බැලුවම අපිට තවත් පුදුම හිතන තොරතුරු ටිකක් හම්බ වෙනවා. ආයෝජන පැත්තෙන් සමාගමට අර ෆර්ස්ට් කැපිටල් සමාගමෙන් රුපියල් බිලියන 1.36ක දැවැන්ත ලාභාංශයක් මුදලින්ම ලැබිලා තියෙනවා. මේ ඉන්ෆ්ලෝ එකත් එක්ක සමාගමේ අතේ තියෙන මුදල් සංචිතය තවත් ශක්තිමත් වෙනවා. හැබැයි පොඩ්ඩක් ඉන්න මාව පුදුමයට පත්කලේ මූල්‍යකරණ ක්‍රියාකාරකම් යටතේ තියෙන දේ. සමාගම තමන්ගේ කොටස්කරුවන්ට රුපියල් බිලියන 3.39ක අතිවිශාල මුදලක් ලාභාංශ විදිහට ගෙවලා තියෙනවා. සමාගමේ මුළු වසරේම ශුද්ධ ලාභය බිලියන 3.42යි.
ගෙවපු ලාභාංශය බිලියන 3.39යි. ඒ කියන්නේ ලාභෙන් 99%ක්ම වගේ ආපහු දීලා කියනකනේ. ඔව් ඒ නිරීක්ෂණය ඊටාම නිවැරදි. ලාභාංශ ගෙවීම අනුපාතය නැත්නම් ඩිවිඩන්ඩ් පේ අවුට් රේෂියෝ එක 9.9ක් විතර වෙනවා. මේක ආයෝජකින්ට මාරම සතුටුදායක ආරංචියක් වුණත් විශ්ලේෂකයන් විදියට අපි අහන්න ඕනේ මේ මුදල් ආවේ කොහෙන්ද සහ මේක දිගටම පවත්වාගෙන යන්න පුළුවන්ද කියන එක. ඇත්තටම කොහෙන්ද මෙච්චර මුදලක් ආවේ? අපි කැෂ් ෆ්ලෝ එක හරියටම ට්‍රැක් කරොත් සමාගමේට මෙහියුම් වලින් බිලියන 4.59ක් ආවා. ලාභාංශ වලින් බිලියන 1.36ක් ආවා. ඒ කියන්නේ දල වශයෙන් බිලියන 5.95ක නිදහස් මුදල් ප්‍රවාහයක් සමාගමට තිබුණා. ඒකෙන් තමයි මේ බිලියන 3.39ක ලාභාංශය ගෙවලා තියෙන්නේ. ඊටත් අමතරව ලබාගෙන තිබුණු ණය වලින් රුපියල් බිලියන 1.29ක් ආපසු ගෙවන්නත් සමාගමට පුළුවන් වෙලා තියෙනවා. ඒ කියන්නේ ලාභාංශ දෙන ගමන්ම සමාගමේ ණය බරත් සැලකිය යුතු මට්ටමකින් අඩු කරගෙන. ඉතින් මේ හැම දෙයකම තේරම මොකක්ද? සමාගමේ සුද්ධ වත්කම් වලට එහෙමත් නැත්නම් ඉක්විටි එකට මේක කොහොමද බලපාලා තියෙන්නේ? අපි statement of changes in equity එක විශ්ලේෂණය කළොත් සමාගමේ සමස්ත හිමිකම පෙර වසරේ තිබුණු රුපියල් බිලියන 10.5 හිට මේ වසර අවසන් වෙද්දී රුපියල් බිලියන 5.69ක් දක්වා සුළු වශයෙන් අඩුවීමක් තමයි සටහන් වෙන්නේ. සමාගම බිලියන 3.42ක් ලාභයක් එපෙව්වත් ඒ ආසන්නයෙන්ම යන බිලියන 3.39ක මුදලක් බෙදා දීපු නිසා රඳවාගත් ඉපැයුම් වලට අලුතින් ලොකු එකතුවීමක් වෙලා නැහැ. ඒ නිසා net asset value per share එක රුපියල් 73.28ක් ලෙසයි වාර්තා වෙන්නේ. අපි මේක වඩාත් පුළුල් පින්තූරියකට සම්බන්ධ කළොත් මේ මූල්‍ය වාර්තාවල තියෙන සටහන් එහෙමත් නැත්නම් notes to the financial statements කියන කොටසට යන්නම වෙනවා. බහුතරයක් අය ප්‍රධාන ප්‍රකාශන 4 බලලා මේ සටහන අතහැරලා දානවා. නමුත් ව්‍යාපාරයේ අනාගත අවදානම් සහ ඉදිරි වෙනස්කම් ගැන වඩාත් සංවේදී තොරතුරු තියෙන්නේ මේ සටහන් වලයි. අනිවාර්යයෙන්ම මේ වාර්තාවේ සටහන් වල තියෙන වඩාත්ම උද්‍යෝගිම තොරතුරු වාර්තා වෙන්නේ වාර්තා කරන දිනෙන් පසු සිදුවීම් හැවත් events after reporting date යටතේ. 2026 පෙබරවාරි 12 වෙනිදා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 1.3 අනුපාතයට කොටස් අනුබෙදීමක් එනම් ස්ටොක් ස්ප්ලිට් එකක් යෝජනා කරලා තියෙනවා. මේ තීරණය වෙළඳපොලේ ආයෝජකයින්ගේ දැඩි අවධානයට ලක්විය යුතු දෙයක්. මේකේ ප්‍රතිඵලයක් විදිහට සමාගමේ දැනට තියෙන මිලියන 226ක් වෙන කොටස් ප්‍රමාණය මිලියන 679ක් දක්වා තුන්ගුණයකින් වැඩි වෙනවා. කොටස් වෙළඳපොල ගැන දන්න කෙනෙක්ට තේරෙනවා මේකෙන් වෙළඳපොලේ ද්‍රවශීලතාවයට ලැබෙන දැවැන්ත තල්ලුව. ඒක ඇත්ත. කොටස් අනුබෙදීමක් කළා කියලා සමාගමේ මූලික වටිනාකමේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. බිලියන 16.59ක ශුද්ධ වත්කම් ප්‍රමාණය හැමම තියෙනවා. මේක හරියට පීස එකක් කෑලි 4කට කපනව වෙනුවට කෑලි 12කට කැපුවා වගේ වැඩක්. නමුත් මනෝවිද්‍යාත්මකව බැලුවාම වෙළඳපොලේ කොටසක මිල නාමිකව අඩු වෙලා පේනකොට රීටේල් ඉන්වෙස්ටර්ස්ලාට මේ කොටස් මිලදී ගැනීමේ හැකියාව වැඩි වෙනවා. දෛනික ගනුදෙනු පරිමාවය ඉහළ යනවා. ඒ වගේම bid ask spread එක අඩු වෙලා කොටස් හුවමාරුව වඩාත් කාර්යක්ෂම වෙනවා. නමුත් ඒ සටහන් වලම තියෙන අනිත් පැත්තේ කියන්නේ contingent liabilities ගැන තඩි කතා කළ යුතුමයි. වාර්තාවල තියෙන විදිහට සමාගමට එරෙහිව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් බදු තක්සේරු කිහිපයක් පනවලා තියෙනවා. විශේෂයෙන්ම 2021-22 වසර සඳහා මිලියන 86ක්, 2022-23 වසර සඳහා මිලියන 187ක් සහ පැරණි වැට් බදු ගැටලු කිහිපයක් මෙහි සටහන් වෙනවා. ආයෝජකයින් මේ ගැන කලබල විය යුතුද? මෙතනදී අපි ඊටමත් මධ්‍යස්ථව මේ தત્ත්වය තේරුම් ගන්න ඕනේ. ජනශක්ති සමාගම මේ බදු තක්සේරු වලට එකඟ වෙලා නැහැ. ඔවුන් අභ්‍යාචනා කරලා නීතිමය ක්‍රියාමාර්ගවලටයි ගිහින් ඉන්නේ. ලංකාවේ මූල්‍ය ආයතනවලට මෙවැනි තක්සේරු වෙන එක සහ ඒවට අභ්‍යාචනා කරන එක සාමාන්‍ය නීතිමය ක්‍රියාවලියක්. මේවා තවමත් තහවුරු වුණු බැරකම් නොවන නිසා ආදායම් ප්‍රකාශයෙන් අඩු කරලා නැහැ. ඒ කියන්නේ දැනට ලොකු ප්‍රශ්නයක් නැහැ වගේ නේද? ඔව්. හැබැයි අනාගතයේදී මේ නීතිමය තීරණ සමාගමට අවාසිදායක විදිහට විසඳුනොත් මුදල් සංචිතවලට යම් බලපෑමක් එල්ලවීමේ අවදානමක් තියෙනවා කියන එක ආයෝජකයින් තමන්ගේ රිස්ක් ඇසෙස්මන්ට් එකට ඇතුළත් කරගන්න ඕනේ. මේකෙන් වැදගත් ප්‍රශ්නයක් මතුවෙනවා. එක ප්‍රාක්තකින් සමාගම බිලියන 8.65ක දැවැන්ත වාරික වර්ධනයක් පෙන්눔 කරනවා. ඒ වගේම ද්‍රවශීලතාවය වැඩි කරන 1.3 කොටස් අනුබෙදීමක් ඉදිරියේදී එනවා. ඒක ලොකු ප්ලස් පොයින්ට් එකක්. අනිවාර්යයෙන්ම. නමුත් අනිත් පැත්තෙන් බැලුවොත් අපි අර කතා කරපු අනුබද්ධ ආයතනයේ වෙන ෆර්ස්ට් කැපිටල් හි ලාභය අනාගතයේදී උච්චාවාචනයේ වුණොත් සහ අර අභ්‍යාචනා කරලා තියෙන බදු ගෙවීම් සම්බන්ධයෙන් අවාසිදායක තීරණයක් ආවොත්
සමාගමට මේ වසරේ ගෙවපු රුපියල් බිලියන 3.39ක් වැනි අති විශාල ලාභාංශය ඉදිරි වසරවලදීත් ඒ විදිහටම දෙන්න හැකි වේවිද? කොටස් අනුබෙදීමෙන් පස්සේ කොටස් ප්‍රමාණය 3 ගුණයකින් වැඩි වුණාම ඒ සෑම කොටසකටම සාධාරණ ලාභාංශයක් දිගටම ලබා දෙන්න සමාගමට තියෙන උපාය මාර්ගික සැලැස්ම මොකක්ද? ඒක ඇත්තටම ඉදිරි කාර්තුවලදී වෙළඳපොළ විශ්ලේෂකයන් ඉතාමත් විමසිල්ලෙන් අධ්‍යයනය කළ යුතු කාරණයක්. අපේ මේ වීඩියෝ එකට තවත් ආයෝජකයෙක්ට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතෙනවා නම් වීඩියෝ ෂෙයාර් කරන්න. ඒ වගේම ඉදිරියේදී ගෙනෙන්න ඕනේ මොන සමාගමේ මූල්‍ය වාර්තා විශ්ලේෂණයද කියලා අපිට කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. අපගේ පොඩ්කාස්ට් එක නැරඹුවට ස්තුතියි. යලිත් මෙවැලිම පොඩ්කාස්ට් එකකින් හමු වෙමු.